එක එක ජාතිය සරුංගල හැදුවට අපිට ලේසිම සරුංගල හදන්න බැරි වුණානේ. අද එහෙනම් අපි හදමු වවුලේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ විද්‍ය channel එකට subscribers 500ක් දෙනා එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි ඒකට. අපි එහෙනම් දැන් යමු සරුංගලේ හදන්න. මම මුලින්ම ඉතින් බට කැල්ල දෙකක් ගත්තා. මේකේ අත්තන්නට අරන් තියෙන බටේ සෙන්ටිමීටර් 85ක් දිගට තමයි ගත්තේ. ඒ වගේම මැද බටේට ගත්ත බටේ සෙන්ටිමීටර් 74ක් දිගට තමයි ගත්තේ. මුලින්ම අපි අත්තන්නට ගත්ත බටේ අරගෙන ඒකේ හැඩය හදාගමු. මේ බටේ මැද අරන් තියෙන පුරුක් දෙකක් දෙපැත්තට වෙන්න. හැඩය හදාගද්දී මැද ඉඳලා මෙහෙම එක පැත්තකට වකුටු වෙන්න තමයි ගන්න ඕනේ. එහෙම. අනිත් පැත්තත් ඒ වගේම වකුටු වෙන්න ගන්න තියෙනවා. අපි එහෙනම් සුද්ධ කරන්න පටන් ගමු. මෙන්න මේ විදිහට හැඩය හදාගත්තා. ඔයගොල්ලන්ට මොකක් හරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි එහෙනම් දැන් මෙතන මැදින් නූලක් ගැට ගහගමු. නූල ගැට ගහගත්තට පස්සේ අපි මුලින්ම බලන්න ඕනේ දැන් මෙතන පුරුක් දෙක මැදලනේ අපි සෙන්ටර් එක ගත්තේ. මුලින්ම පුරුක් දෙකට තියලා බලන්න හරි මැදද ගැට ගහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ බටේ කෙලවරට තියලා බලන්න එතනත් හරිද කියලා. හරි. ඊට පස්සේ තියෙන්නේ බැලන්ස් එක බලන්න. දැන් මෙන්න මෙහෙම නූලෙන් ඇදලා ඊට පස්සේ බටේ අතහැරලා බලන්න බැලන්ස් දෙක. මේ වෙත පොඩ්ඩක් බැලන්ස් එක මදි. ඉතින් අපි කරන්නේ මේ පැත්තෙන් පොඩ්ඩක් සුද්ධ කරනවා බටේ. ඊට පස්සේ ආයෙ චෙක් කරලා බලනවා බැලන්ස් එක කොහොමද කියලා. දැන් බැලන්ස්. අපි යන දැන් මැද පැත්තේ හදමු. වහුලගේ මැද පැත්තේ හදනකොට අපි එක පැත්තක් ගන්නනේ යට පැත්ත කියලා. මේ පැත්ත ටිකක් වැඩිපුර මස තියෙනවා. ඒ කියන්නේ අපි සුද්ධ කරනකොට මේ පැත්ත ටික වැඩිපුර සුද්ධ කරලා මේ පැත්තට ටික ටික එනකොට සුද්ධ කරන ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. සුද්ධ කරනකොට නිකන් ලස්සනට ගන්න තියෙන මෙහෙම හැදෙන්න ලස්සනට සුද්ධ කරගන්න තියෙනවා. අපි එන වැඩි පටන් ගමු. සරුංගලේ මැද පැත්තේ මෙන්න මේ විදිහට සුද්ධ කරගත්තා. සම්පූර්ණ සුද්ධ කරන ටික ගන්න දෙන්න නැති ඕගොල්ලෝ බලන් ඉදි කම්මැලි හිතලා ඕගොල්ලෝ උනා හරි සුද්ධ කරන එක ගැන ප්‍රශ්නයක් තියලා අහන්න අනිවාර්යයෙන්. අපි එහෙනම් දැන් යමු සම්පූර්ණ සරුංගලේ හදාගන්න. මැද පැත්තට අත්තන්න සෙට් කරන්නේ මේ හරිය. ඉතින් මම පේපර් කටර් එක අරගෙන පොඩි පතුරක් රහිනවා ඒ හරිය. මේක ගැලවෙලා යන නෙමෙයි රහින්නේ. මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට පේනවා තියෙනවා හිතන විදියට. ඊට පස්සේ අත්තන්න අරගෙන අත්තන් දවි මැදක් ගත්තානේ. ඒක ගානට මෙතන මැද පැටි මැදට සෙට් වෙන්න තියලා අර මේ සුද්ධ කරගත්ත එක ඇතුලෙන් දා ගන්න ඕනේ. ඊට පස්සේ ගැට ගහ ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට ගැට ගහගත්තා. පොඩි ටිප් එකක් දෙන්න. සරුංගලේ සම්පූර්ණ හදන්න කලින් මෙන්න මෙහෙම ඇඟිල්ල තියලා බලන්න සරුංගලේ බැලන්ස්ද කියලා. මොකක් හරි බැලන්ස් එකේ අවුලක් තියෙනවා නම් තේරෙනවා ඒකට. ඊළඟට දෙන්නේ නැත්නම් නූල් ටික ගැට ගහගන්න. මුලින්ම උඩ පැත්තෙන් පටන් ගමු. උඩ පැත්ත ගැට ගහගද්දි දැන් මම මුලින්ම කරන්නේ මේ වගේ මාක් කරගන්න කෑල්ලක් අරගෙන මේ පැත්තේ පොඩි පෑනකින් මාක් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඒකම අරගෙන අනිත් පැත්තට එතනත් පොඩි මාක් එකක් දා ගන්නවා. එතකොට අපිට ගාන නූල් ටික දිග වෙනස් වෙන්නේ නැතුව ඇද ගන්න පුළුවන්. උඩ නූල ගැට ගහගනිද්දි නූලේ ගැටේ වැටෙන්න ඕනේ මේ යට පැත්තට සරුංගලේ. එතකොට අපි දැන් අත්තන්න මෙහෙම නවනකොට ගානට හැඩ එනවා මේ පැත්තට. උඩ පැත්ත ගැට ගහමු. ඊට පස්සේ මේ නූල අරගෙන මැද පැත්තේ උඩ පැත්තෙන් ගැට ගහ ගන්නවා. මෙතනදී මම වැඩි අදින්නේ නැහැ. සාමාන්‍ය කනකට තමයි තියාගන්නේ. එතනත් ගැට ගහ ගන්නවා. ඊට පස්සේ මෙහෙම නූල අරගෙන මෙතන දුර මැනගන්න. මැනගෙන අනිත් පැත්තට ඒ දුරම ගන්න. එතකොට අපි අර කලින් අහගත්ත මාක් එක තියෙනවානේ. ඒකට ගානට ඇදලා තියාගත්තාම දෙපැත්තම එක ගානට තමයි තියෙන්නේ. එතනත් හොඳට ගැටයක් දාගන්න ඊට පස්සේ. මේනානේ දැන් දෙපැත්තම එක ගානට වගේ තමයි තියෙන්නේ. අපි ඊට පස්සේ අත්තන්ට කෙලවර ගැට ගහමු. කෙලවර ගැට ගහද්දි ගැටේ වැටෙන්නේ අත්තන්ට උඩ පැත්තේ. මේ සයිඩ් එකට වැටෙනවා.
මුලින්ම මෙතනින් ගැටයක් ගහගත්තා. ඊට පස්සේ ඒක අදින්න මැද පැත්තේ යට පැත්තටම. ඒක ටිකක් හැඩයෙන් ඇදලා ගැට ගහ ගන්නවා. හරි. ඊට පස්සේ මේ පැත්ත දුරත් මෙන ගන්න. ඉස්සෙල්ලා වගේම අනිත් පැත්තට අරගෙන මේ පැත්තත් ගැට ගහ ගන්න තියෙනවා. හරි. මම මෙන්න මේ විදිහට පට්ටම ගැට ගහගත්තා. මේක ටිකක් ලොකුවට මම හදාගත්තේ ඉස්සරහට සුපිරි වල ටිකක් මේක මම කරන්නේ ඉන්නවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් දැන් ලස්සනම වැඩේට. මේක ඉතුරු නූල් ටික ගැට ගහ ගන්න. මේ නූල් නම් ගැට ගහගන්නේ අලවන කොළයට සපෝට් එකක් විදිහට. ඒක නිසා එතන ගැට ගහන්න ඕන ප්‍රමාණයක් නැහැ මෙතන ගැට ගහන්න කියලා. ඕගොල්ලන්ට කැමති ප්‍රමාණයෙන් අර මම පෙන්නන්නම් එක මේ වෙලේදී. ඒ ගානට ගැට ගහ ගන්න තියෙනවා. මම මුලින්ම උඩින් නූලක් ගැට ගහලා මෙන්න මේ හරියින් ගැට ගහ ගන්නවා. ඊට පස්සේ ඒ නූල ආයේ මෙන්න මේ හරියින් ගැට ගහ ගන්නවා. ඊට පස්සේ ඒ නූල ආයේ මෙතනින් ගැට ගහ ගන්නවා. ඊට පස්සේ ආයේ අත්තන්ට කෙලවර ගැට ගහනවා. මේකේම අර ගැට ගන්න හරිම තලක් නැහැ. ඕගලන්ට ගැලපෙන විදිහට ගැට ගහ ගන්නයි තියෙන්නේ. මේකෙන් වෙන්නේ සරුංගලේ කොලේ අලවම කොලේට අර හුලම් බදලා බොක්ක ගහන එක අඩු වෙනවා. මේ නම් තියෙන්නේ සරුංගලේ අලව ගන්න. මම මේකට තෝරගත්තේ කළු පාට ගාවේජ් බෑග්. ඔයගොල්ලෝ අලවන්න කැමති මොනවා වෙන්නද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ විදිහට අලවුවොත් නම් සරුංගලේ කොලේ සුපිරියටම අලව ගන්න පුළුවන්. මුලින්ම මේ පැත්තෙන් පටන් ගමු. ගානට පට්ටම මෙහෙම තියලා ඕන ප්‍රමාණය බලලා දෙපැත්තෙන් කපා ගන්න කුලේ වැඩිපුර ටික. ඊට පස්සේ මේ පැත්ත අලවගෙන ඉන්න. ඊට පස්සේ මේ පැත්තත් ඒ විදිහටම නෑල කපා ගමු. මේව තියලා ගානට වැඩිපුර ටික එහෙම කට් කරලා දාන්න. ඊට පස්සේ මේ පැත්ත තලව ගන්න තියෙනවා. ඊට පස්සේ සරුංගලේ මේ තීරු දෙක කපා ගන්න ඕනේ. ඊට පස්සේ දෙපැත්තම හොඳට ඇදලා අලව ගන්න තියෙනවා. ඊට පස්සේ මේ උඩ පැත්ත කපා ගන්නවා. උඩ පැත්තේ මෙන්න මෙහෙම දෙයක්ත් දීලා අලව ගන්න තමයි තියෙන්නේ. මේ පැත්තෙන් හොඳට ඇදලා අලව ගන්න. මෙන්න මේ විදිහට ඩස්ට්බින් බෑග් එක සුපිරියටම අලව ගත්තා. දැන් තියෙන්නේ මේකට රැලි දාන්න. මම මේකට දිග රැලි ටිකක් දාන තමයි බැලුවේ. අපි හිතන රැලි කපමු. එක කෙලවරක් අරගෙන මෙන්න මෙහෙම නවා ගන්න ඕනේ. සම්පූර්ණම කෙලවරට නවා ගන්න පොඩි වාසියක් ඉතුරු කරලා තමයි නවා ගන්න. ආයේ මේ කෙලවරෙන් අල්ලලා මෙන්න මෙහෙම නවා ගන්න. නෑ පොඩි වාසියක් තියෙනවා සරුංගලියට සෙට් කරගන්න. ඊට පස්සේ කතර අරගෙන මුලින්ම මේ පැත්තෙන් කැරලක් කපලා අයින්ම කරලා දාන්න. ඊට පස්සේ එල ටික කපාගෙන යන්න. ඊට පස්සේ අන්තිමට අර වගේම කැරලක් කපලා අයින් කරනවා. ඊට පස්සේ මෙහෙම දෙක අල්ලලා දෙක අරගෙන. මම නම් මේක සරුංගලට තියලා අලව ගන්නවා. ඔයගලන්ට උන නූලකින් ගැට ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම එහෙම දෙකට නවලා ඒ ටික අලව ගන්නවා. ඊට පස්සේ ආයෙත් 3ට 4ට නවාගෙන ඒකත් අලව ගන්නවා.
සරුංගලයට තියලා වතුර බෝයිල් එකෙන් අලව ගන්නවා. මට නම් මේක තමයි ලේසිම වැඩේ. ඔයගලන්ට කැමති නම් ගැට ගහ ගන්න පුළුවන්. සරුංගලේ වැඩ ටිකක් දාගත්තා මෙන්න මේ විදිහට. අපි යන ඊළඟට ෂේරියාව දාමු. මේකට ෂේරුව ෂේරියාව එක එක නම් කියනවා. මම නූලක් දෙපට දාලා ගත්තා. ඊට පස්සේ මම කලින් මේ සරුංගලේ අත්තණ්ඩයි මැදපටේ සෙට් වෙන තැනින් කවුදයක් ඉඳගත්ත මදුරු කොයිල් එකෙන්. ඒකෙන් මෙහෙම නූල දාගන්න ඕනේ. මෙන්න මෙහෙම අරගෙන මම කොලයක් නවලා කොටයක් හදාගත්තා. ඒක මෙතන මෙහෙම තියාගන්න ඕනේ. තියාගෙන තදර ගැට ගහගමු තියෙන්නේ. ගැටේ වැටෙන්න ඕනේ මෙහෙම දෙපැත්තට හෙල්ලෙන්නේ නැති කාට. ඊට පස්සේ මේ නූල අරගෙන මෙන්න මේ උඩ පැත්තට තියාගෙන අනිත් කෙලවර අරගන්න යට පැත්තට මෙහෙම. ඊට පස්සේ එතනින් ගැටයක් දාගන්න. ඊට පස්සේ නූල මෙහෙම අරගෙන මෙන්න මෙහෙම කරන්න. ඔන්න ඔය ගානක් අරගෙන බලන්න ගැටේ වැටෙන්නේ කොයි හරියටද කියලා. පොඩ්ඩක් හෙට මැද දෙස් කරලා මම නම් මුලින් මේ ගැටේ මැදට තමයි දාගන්නේ. ඊට පස්සේ මෙහෙම නූල දාලා ගැටයක් ගහගන්න. සාය චෙක් කරගන්න. හරියටම වැටලා නැත්තම් මෙහෙම ගැට දදා ගාන්න තියෙන තැනට ගන්න. මම මේකේ ෂේරියාව ටික මැදට වෙන්න තමයි දාගත්තේ. දැන් එහෙනම් අපි යමු සරුංගලේ හරියද? අද ග්‍රවුන්ඩ් එකට නම් යන්න වෙන්නේ කවුරුත් නැති නිසා. මොකද කවුරු හරි ඉන්න ඕනේ සරුංගලේ අල්ල ගන්න ග්‍රවුන්ඩ් එකට ගියෝ. අපේ වෙනස උඩ තට්ටුවට යන්න මේක හරියද? So fresh like the morning, mouth wide open like they yawning. Every time they see me, they in G-Shock. Homie, this is too far. Homie, I feel too alive. You can see me like Illuminati. You can see me like Illuminati. But I'm shining so bright, so සරුංගලේ ටිකක් ලොකු නිසා මෙතන යවා ගන්න බැරි වේ වගේ. ග්‍රවුන්ඩ් එකට ගිහලා එන හරින්න බලන්න. හැබැයි ග්‍රවුන්ඩ් එකේ යවන නම් ගන්න වෙන්නේ යවලා උඩ යවලා ගන්න. try to share some of this light now. Give me a beat and I control it like a maestro. Ladies on a mission, they be trying to get me wiped up. Shawty, wait a minute, can't tell if I like ya. Gotta make sure you know how to shake it like a bartender. Team with me and they all winners. And you know we ballin' all winter, all summer. Jewelry around my neck is lightning, but I'm all thunder. Keep coming with දැන් ආව ඉඳලා ඉන්න හොඳට මහන්සි. අලුත් වීඩියෝ වලට channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අපි සෙට් වෙමු. මමට සුබ දවසක්.